Letter received. මෙතර අමරිකාව පැන වූ අන්‍යෝන්‍ය තීරුබදු මුල් කරගෙන මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උපුටා ගැනීම. සාකච්ඡාවලින් පසුව පවා තීරුබදු අප්‍රේල් 2 වැනි දිනට පෙර පැවති මට්ටම කරා ආපසු නොයනු ඇති. මේ ශ්‍රී ලංකාවේ අපනයන වලට බාධාවක් ඇති කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්තශාලා වැසීමට සහ විශාල පරිමාණයේ රැකියාවලින් දොට්ට දැමීම සිදු වෙයි. යුරෝපා සංගමයේ සමග යෝජිත GSP+ යටතේ ශ්‍රී ලංකාව සහ රටවල් 7ක් තීරුබදු රහිත කලාපයක් තනයි. GSP+ සඳහා සුදුසුකම් ලැබීමට නම් අපි සම්මුති 27කට පක්ෂ විය යුතුයි. මෙම සම්මුතින් බොහෝමයකට අපි පාර්ශවකරුවන් වෙමු. එබැවින් මැයි මාසයේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමය සමග සාකච්ඡා කිරීමට රජය වහාම පියවර ගත යුතුයි. ඉන්දියානු වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා මාස 3ක් ඇතුළත ඉන්දියාව සමග එක්ටා සාකච්ඡා අවසන් කළ යුතුව පවතී. තායිලන්ත ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම වහාම ක්‍රියාත්මක කළ යුතුයි. උපුටා ගැනීම අවසන්. මෙතර නව තීරුබදු ප්‍රතිපත්තිය මුල් කරගෙන චීනය සහ ඇමරිකාව අතර දැවැන්ත වෙළඳ යුද්ධයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව තිබෙනවා.